72 වන ලෝක රූ රැජින තේරීමේ අවසන් තරඟය මේ මාස 31 වනදා රාත්‍රියේදී අති උත්කර්ෂවත් ලෙස ඉන්දියාවේ තෙලංගනා ප්‍රාන්තයේදී පැවැත්වීමට මේ වන විට සියල්ල සූදානම් කර අවසන්. රටවල් 108ක් නියෝජනය කරමින් තරඟකාරයන් එයට එක්ව සිටිනවා. මේ දිනවලදී එයට අදාළ සියලු කාණ්ඩවලට අයත් තරඟ වට පැවැත්වෙනවා. පසුගිය දිනවලදී පැවති මූලික වටවලදී බොහෝ අවස්ථාවල අවසන් 8 දින අතරට පැමිණීමට අපේ නියෝජනය වන අනුදී ගුණසේකරට හැකි වුණා. ඒ වඩාත් වැදගත් වන්නේ අවසන් තරඟයේදී සෙසු තරඟවලදී ලබා ගන්නා ජයග්‍රහණද සලකා බැලෙන බැවින්. අද දිනේදී ටොප් මොඩල් තේරීමේ වටය තෙලංගනා ප්‍රාන්තයේදී පැවැත්වුණා. එහිදී තෙලංගනා ප්‍රාන්තයට අදාළ සංස්කෘතිකාංග නියෝජනය කළ යුතුව තිබුණා. එම වටයේදී ශ්‍රී ලංකාවේ අනුදී ඉතාමත් මන්රම් ඉදිරිපත් කිරීමක් සිදු කළා. ධනංජය බණ්ඩාර විසින් සැකසූ ඇඳුම ඉතාමත් චාම් සහ ආකර්ශනීය ඇඳුමක් වුණා. එහිදී අනුදීට ඉතාමත් ඉහළ ප්‍රතිචාරද හිමි වුණා. ඒ කෙසේ වෙතත් මේ වන විට අනුදී තරමක වෙහෙසකාරී තත්වයකට පත්ව ඇතිදැයි ඇගේ මුහුණේ ඉරියව් දෙස බැලීමේදී අපිට හැඟී යනවා. නමුත් 72 වන ලෝක රූ රැජින කිරුළ දිනා ගැනීමේ ඉතාමත් ඉහළ හැකියාවක් තවමත් අනුදී සතුව පවතිනවා.